කිව්වා නම් හැමෝටම කාලෙකට පස්සේ අදත් අපි බ්ලොග් එකකින් නැවත හම් වෙනවා. මොකද මං හිතන්නේ මම නැතුව බ්ලොග් කීපයක් කට්ටිය කරා. නමුත් හතර දිනාටම එකතු වෙන්න බැරි අවස්ථාවක් නිසා අද හර්ෂයි අපිත් එක්ක එකතු වෙන්නේ නැහැ. මොකද සෙනසුරාදා දවසක් උනත් ඔෆිස් එකේ වැඩ කියලා කිව්වා. අද අපි ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 2ක් දුරින්. ඒ කියන්නේ කුරුණෑගල නගරාසන්නෙම තියෙන ඓතිහාසික රජමහා විහාරයක් වන්දනා කරන්න. මේකේ නම මර්ලුවාව ඓතිහාසික රජමහා විහාරය. මර්ලුවාව රජමහා විහාරයට එන විදිය කියනවා නම් කුරුණෑගල නගරේ ඉඳන් දඹුල්ල පාරේ තමයි එන්න ඕනේ. දඹුල්ල පාරෙන් කිලෝමීටර් 2ක් විතර කොල්ලත්තු පිටිය පහු කරලා ගැට්ටුවාන පහු කරලා එනකොට තියෙනවා හිරිපිටියට හැරෙන වැල්ලෝ පාර. ඒ වැල්ලෝ පාරේ කිලෝමීටරයක් විතර එනකොට තමයි මර්ලුවාව රජමහා විහාරයට යන්න පුළුවන්. මර්ලුවාව රජමහා විහාරේ පිහිටලා තියෙන්නේ කන්දක් උඩ. ඒ කියන්නේ ගලක් පිහිටි ගලක් උඩ. ඒ ගල උඩ නැග්ගහම කුරුණෑගල නගරේ එක් ප්‍රදේශයක් ඉතාම අලංකාර වලට දැක ගන්න පුළුවන් වෙනවා. අපි ඔයාලට ආරාධනා කරනවා එහෙනම් එන්න මර්ලුවාව රජමහා විහාරය බලන්න. මේ travel with barbecue අපි අද කුරුණෑගල මර්ලුවාව පන්සලේ ඉඳගෙන. I see the light inside you, brighter than the skies. Hold on, just let us escape and fly away tonight. We have the world in our sight, and I know together we'll be alright. Can you see forever we will go?
I'll go out of my own way. දැන් ටික ටික සඳය අඳුර වැටිගෙන එන හින්දා අද දවසේ අපි අපේ බ්ලොග් එක අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. අද අපේ සංචාරය වුණේ කුරුණෑගල නගරය ආසන්නයේ තියෙන මර්ලුවාව ඓතිහාසික රජමහා විහාරය. මේක ශෛලමය, ඒ කියන්නේ ගලක් මත පිහිටි විහාරයක්. ගල්ලෙන් දැක ගන්න පුළුවන්. ඒ වගේම හරි අපූර්වට කුරුණෑගල නගරය දැක ගන්න පුළුවන්. සවස් වරුවක නිස්කලංකව බෞද්ධ ආගමික වතාවත් කරගන්න පුළුවන්. හරි අපූරු බෞද්ධ ආගමික සිද්ධාස්ථානයක්. එහෙනම් මේ travel with barbecue අපි තව දවසකින් හම්බෙමු. මේ අදට vlog එක අවසන් කරමු. අපි vlog එක ඉවර කරලා කෙලින්ම ආවේ අපිට හර්ෂයිගේ ඔෆිස් එකට. ඔන්න හර්ෂයි ඉතින් ඔෆිස් එක බොරු බලාපොරොත්තු දුන්නා අපට එනවා කියලා. ඔන්න හර්ෂයි ඔෆිස් එකේ දොර වහලා මේ කවුද